වැඩ කරන්නේ බියගම වෙළඳ කලාපේ. මගේ ගම කඩුවෙල. මේ සිකුරාදා මම නිවාඩුවක් අයදුම් කළේ නුවරඑළියේ ඉන්න මගේ යාළුවෙක්ගේ ගෙදර යන්න. ඒක ගැන හිත ඔෆිස් එකට ගියේ එම නිවාඩුව අනුමත වුණාද කියලා සැකහැර දැන ගැනීමටයි. මේ පාරිත මහත්තයා මගේ නිවාඩු වැඩේ මොකද? තිලක්. ඒක හරි. ඔයා සිකුරාද නිවාඩු ගන්න. සඳුදා වැඩට එනවනේ. ඔව් පාරිත මහත්තයා. එහෙම කිව්ව මම එළියට ආවේ පට්ට සතුටකින්. මොකද මේ ඒකාකාරී ජීවිතෙන් දවස් 2-3කට හරි මිදෙන්න අවස්ථාවක් ලැබුණ නිසා. හවස වැඩ ඇරුණම මා බසයට ගොඩ වුණේ ඉක්මනින් ගෙදර යන්න තිබුණු ඌමනාවෙන්. ගෙදර ආපු මම හනිකට ළිඳ ළඟට ගියේ ඇඟේ පතේ විඩාව නැති කර ගැනීම සඳහා වතුර ටිකක් ඇඟට දාගන්න. අම්මෝ පට්ට සනීපයි. එහෙම හිතමින් හොඳට නාගත්ත මම හනිකට කාමරයට වැදුනේ අනිද්දා නුවරඑළිය යාම සඳහා රෙදි පැක් කර ගැනීම සඳහායි. රෙදි ටික අරගෙන ඇඳට දාපු මම මුලින්ම ෆෝන් එක අතට ගත්තේ නුවණට කෝල් එකක් අරන් මාගේ පැමිණීම ගැන ස්ථිරව දැනුම් දෙන්නයි. කියපන් තිලා මොකද වෙලේ හරිනේ? ඌ ගත්ත ගමන්ම ඇහුවා මගේ ගමන ගැන. ඔව් බං වැඩේ හරි. මම අනිද්දා උදේම එනවා හොඳේ නුවණ. ආගිය තොරතුරු ටිකක් කතා කරපු මා දුරකථනයේ විසන්ධි කළා. හිතේ උපන් සතුටින් බෑග් එක පැක් කරපු මා කුස්සියට ගොස් අම්මා බෙදා දුන් බත් එක කටර දෙකට ගිල දැම්මා. මගේ දිහා බලා හිටපු අම්මා මොකද පුතේ කෑම පිඟාන එක තරහ වෙලාද? හරි හදිසියට ගිල දැම්මේ. අම්මා එහෙම කිව්වහම මට ලැජ්ජත් හිතුණා. මම සිනාවකින් පිළිතුරු සපයා පිඟාන සෝදා වතුර බිව්වා. අම්මා සමග කෙටි සංවාදයක් පවත්වපු මම හනිකට කාමරයේ දෙසට පියමැන්නා. ලයිට් එක නිවා දැමූ මා ඇඳට වැටුනේ අනිද්දා ගමන ගැන හිතමයි. ඔන්න සිකුරාදා දවසත් උදා වුණා. ඉක්මනටම ලෑස්ති වුණ මම ගෙයින් එළියට බහිද්දීම ගෙවල් ළඟ ගෙදර ආච්චි නැති වෙලා කියලා පණිවිඩයක් තරම් පැතුම අපේ ගෙදර ආවා. මචං අංගු ආච්චි මැරිලා. පාන්දරම හිතේ. දැන් අපේ අම්මා කිව්වේ. ඒක දැනගත්ත ගමන් මම උඹලා ගෙදර ආවේ. වරින් යම්. මල්ගල් පැත්ත වැඩත් එතන කරන්න. අයියෝ පෙරම් බොරලා ගමනක් යන්න ලෑස්ති වුණාමද? දැන් යන්නත් බෑ. කමක් නෑ පැතුමා ඉඳපන්. ඇඳුමක් මාරු කරගෙන එන්නම්. යමම් මලගේ පැත්තේ. එහෙම කියපු අපි දෙන්න ගියා මල ගෙදර. දවල් වෙනකොට ගොඩාක් වැඩ ඉවර කරපු මම ගෙදර ආවේ ලෑස්ති වුණ විදිහටම නුවරඑළිය යන්න. උදේ ඉඳන් නුවණත් කෝල් අරන් තිබුණා. ඌට කෝල් එකක් ගත්ත මම මල්ලිගේ පිළිබඳව කියලා දැන් ගෙදරින් එන්න හදන්නේ කියලා කිව්වා. කොහොම හරි ගෙදරින් යද්දී 3:40 විතර ඇති. ඔන්න පැය ගානකට පස්සේ නුවරඑළියෙන් බැස්සා. දැන් නම් උඹටම වැහැරිලා. අම්මෝ චන්දිය වගේ ආවට දැන් නම් පට්ට බයයි. මම වටපිට බැලුවා. අම්මෝ දෙවියනි පට්ට මුසලයි. වටේ පිටේ කවුරුත් නැහැ. බස් එකේ ඇවිත් බැස දෙතුන් දිනක් කොහෙට ගිහින්ද දන්නේ නැහැ. මම ෆෝන් එක අතට අරන් වෙලාව බැලුවා. 11:20ක් පහු වෙලා. මම නුවන්ට කෝල් එකක් ගත්තා. ෆෝන් එක ක්‍රියා විරහිත වී තිබුණා. දෙතුන් පාරක් try කළත් ඔහුට කතා කරගන්න මට නොහැකි වුණා. දැන් නම් මට පට්ට බයයි. මට ඉතින් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න බෑනේ. හිතට ධෛර්යය ගත්ත මම ඕන දෙයක් වෙච්චාවේ උන්ගේ ගෙදරට යනවා කියලා ගමන ආරම්භ කළා.
ඔහොම ටික දුරක් යද්දී බල්ලු බුරුට්ටි පිටින් බුරාගෙන මගේ දිහාට පනින්න ගත්තා. මමත් ඉතින් ගල් අහුල උන්ගේ දිහාට විසි කර උන්ව පන්නනවා. දු බල්ලු ආව මෙතන මාව කන්න. ඇයි තොපිටේ මාව යකෙක් වගේ පේනවද? ඔහොම බැන මම ඉස්සරහට ගමන් කළා. දැන් ටවුන් එකෙන් මිදිලා ඇතුල් පාරට ඇතුල් වුණා. අම්මෝ මාර කරවලයි. දැක්කාමත් බය හිතෙනවා. පට්ට කරවලයි. පාරක් පේන්නේ නැහැ. ෆෝන් එකේ ටෝච් එක පත්තු කරගෙන කකුල ඉස්සරහට තිප්ප විතරයි. මරලා තෝනි දීගෙන බලතඩියේ මගේ ඉස්සරහට පැන්නා. තප්පර 10ක් 15ක් එක එල්ලේ මාදියා ඉරිට්ටගෙන බලන් හිටපු ඌ එක පාටම කැලේ ඇතුළට දිව්වා. අම්මෝ මම බය වුණ තරම. හිර වෙලා තිබුණ මගේ හුස්ම හාස් ගාලා දොට්ට පැන්නේ ඒ වෙලෙමයි. ඒ මූසල සිදුවීමෙන් මගේ හිත මාර අවුල් වුණා. මේ ගමනේ යනවද නැද්ද? අර පූස මට යන්න එපා කියලා අමතුරු ඇඟෙව්වද? අනේ මන්ද. නෑ නිකන් සිදුවීමක් වෙන්නේ නැති. මම එහෙට යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? එහෙම හිතුව මම ගමන ආරම්භ කළා. එක සද්ද බද්ද වලින් නම් කිසිම අඩුවක් නැහැ. මූසල රැහැයියෝ ලතෝන් දෙනවා. ගස්වල අතු කැදෙන සද්ද ළඟින් වගේ ඇහෙනවා. මගේ හිතට දැන් අමුතු හැඟීම් ගලාගෙන එනවා. මම එක තප්පරයකටවත් වටපිට බැලුවේ නැහැ. ඔන්න එක පාරටම පයින්ස් කැලේකට වැටුණා. දැන් යන්න ඕනේ පයින්ස් කැලේ තියෙන පටු පාර දිගේ. ඔහොම ටික දුරක් යද්දී මට අදිසත්‍යයක් ඇහෙනවා. පිටිපස්සේ. බයෙන් හිටපු මට හිතට සතුටක් ආවේ. බයෙන් තනියෙන් හිටපු මම දැන් තනියෙන් නෙමෙයිනේ කියලා. මම ඉක්මනින් පිටිපස්ස හැරලා බැලුවා. කවුරුත් නැහැනේ. එතකොට ආපු අද සද්දකෝ. මම වටපිට බැලුවා. අඳුරේ කිසිම කෙනෙක් පෙනෙන්නේ නැහැ. හොඳටම බය වුණ මම පය ඉක්මන් කළා. යනවා ඉවරයක් නැහැ. එකම තැන වගේ මට දැනෙන්නේ. ඔය අතරේ මම ටිකක් විතර ඉස්සරහින් කවුදෝ යනවා පේනවා. මට කලින් ආපු කෙනෙක් වෙන්නේ නැති කියලා හිතුණ මම හයියෙන් කතා කළා. මේ අයියේ කවුද ඔය? අනේ ටිකක් ඉන්නකෝ. මාත් එනකම්. මට හරි බයයි. මම දැන් බස් එකේ ආවේ. මට නුවන්ලගේ ගෙදර යන්න ඕනේ. උගේ ෆෝන් එක වැඩ නැහැ. තරහ නැතුව ටිකක් ඉන්නවද මමත් එනකම්? මම කොපමණ කතා කළා. ඔහු නවතින පාටක් නැහැ. අඩුම වචනයක් කතා කළේවත් නැහැ. දීපු මිනිහෙක් වගේ. කම්මක් නැහැ. විලාවේ හැටියට මුකා වුණත් දුවලා යන්න ඕනේ. මම කොපමණ වේගෙන් දිව්වද කියනවා නම් මට ඔහු ළඟට ලං වෙන්නවත් බැරි වුණා. දුවලා බලද්දී මම හිටියේ පාරේ නන් නෙමෙයි. අර මිනිහත් නැහැ. මේ කොහෙද මම ඉන්නේ? කෝ ආපු පාර? මම හොඳටම බය වුණා.
බය වැඩිකමට මම කෑ ගැහුවා. අයියෝ කවුරුත් නැද්දෝ? මාව බේරගන්න කවුරුත් නැද්දෝ? නුවණෝ අනේ මාව බේරගනින්. මම කෑ ගසමි මේ අත දිව්වා. ඔහොම දුවනකොට මට ඈතින් කුප්පියලියක් පෙනුණා. මම හිමින් ඒ දෙසට ඇදුනේ වටපිට බලන ගම. ඇවිදලා හෙම්බත් වෙලා හිටපු මම තවමත් ගේ ළඟට ය아가න්න බැරි වුණා. මගේ කකුලෙන් ලේ ගලනවා දැක්කේ ඒ වෙලාවේ. මොකද උනේ කියලාවත් මට නිශ්චයක් නැහැ. කොහොම හරි ගේ ළඟට ආවා. ඒක පොඩි මැටි ගෙදරක්. දොර අඩවල් කරලා තිබුණේ. මම ගෙදර අයට කතා කළා. ගෙදර කවුද? ගෙදර කවුද? අනේ මට වතුර ටිකක් දෙනවද? මගේ දිව ගිලෙන්න එනවා. මම හරි කරදරයක වැටිලා. කොපමණ කතා කළා කවුරුත් එළියට ආවේ නැහැ. බැරිම තැන මම දොර ටිකක් තල්ලු කරලා ඇතුළට එපුණා. දෙයියනේ ඒ සාලේ මැද මිනි පෙට්ටියක් තිබුණා. උස පිරිමි කෙනෙක් පෙට්ටිය දිහා බලාගෙන අඬනවා. මම ගැස්සිලා ගියා. ඒ මිනිස්සයා මගේ දිහා හැරිලා බැලුවා. අනේ සෝරි මම මේ අතරමං වෙලා ආවේ. එහෙම කියන ගමන් මම මිනි පෙට්ටියට හැබැලුවා. හත්තිගේ අංගෝච්චිගේ මිනිහා ඒ පෙට්ටියේ තිබුණේ. ඒක වෙන්නේ කොහොමද? අංගෝච්චි මරුනේ අපේ ගමේනේ. මොනවද දෙයියනේ මේ වෙන්නේ? මගේ කකුල් දෙකත් ගල් ගහිලා. දුවන්න ඇදුවත් කකුල් හොල්ලන්නවත් මම නැවත පෙට්ටිය දිහා බැලුවා. මෙන්න අංගෝච්චි ඇස් දෙකම අරගෙන මා දිහා බලා ඉන්නවා. අර ළඟ ඉඳපු මිනිහත් මගේ දිහා බලා ඉන්නවා. අධිකව බය වුණ පාර දිව්වා නෙමේ ගෙයින් එළියට පැන්නා. පැනපු වේගෙට මගේ කකුලත් මොකද්ද වෙලා. කොයි පැත්තට දුවන්නද කියලා හිතා ගන්නවත් බැහැ. ඒත් හිතට වේරාරම් දුවන්න හදද්දි මෙන්න මගේ අතින් ඇල්ලුවා. අම්මෝ අසාමාන්‍ය සීතල අතක්. මම ගල් වුණා. මගේ ඇස් බෝල දෙක විතරයි එහෙට මෙහෙට කැරකුනේ. තිලා නුවණ කතා කරනවා. මම හිමීට හැරිලා බැලුවා. නුවණ ඇත්තටම නුවණ මගේ අත අල්ලගෙන. ඒ වුණාට ඒ අත පච්චම සීතලයි. මෙන්න මොනවා හිතන්නේද? දැන් නුවණ ආවනේ. මම උගේ පිටුපසින් ගියා. මම නුවණට සිදුවුණු සියල්ල කීවා. ඒ තු නිහඬව ඉදිරියට ඇතුණා. එතනින්ම කතාව නවතපු මම උගේ පසුපසින් ඇදිලා ගියා. ටික වෙලාවකට පස්සේ විශාල පරණ ළිඳක් ළඟ නුවණ නැවතුණා. ළිඳ දැකපු මම වටපිට බැලුවා. යක්කෝ අර මැටි ගේ ළඟමනේ අපි ආයෙත් ඉන්නේ. නුවණ ඇයි බං අපි ආයෙ මෙතනට ආවේ? අඩේ බං විහිළු කරන්න එපා. මම පණ බයේ ඉන්නේ. උඹ විහිළු කරන්න හදන්න එපා. අපි මෙතන යමු බං. මම එහෙම කියමින් උගේ අතින් ඇද්දා. ඌ දශමයක්වත් හෙළුනේ නැහැ. හරියට අයිස් කුට්ටියක් වගේ උගේ අත. නුවණ මොකද බං?
යකෙක් දැක්කා වගේ කතා කරපන්කෝ. තිලක් මේ ලිඳ ඇතුලෙන් යමු. අපේ ගේ ළඟටම යන්න පුළුවන් ලේසිම ළඟම පාර. මම ඒකයි අහපව මෙතනට ආවේ. ඌ එහෙම කිව්වහම මම කලබල වුණා. ඒ නුවණනේ කියන්නේ කියලා ලිඳ දිහා බැලුවා. ලිඳ ඇතුලට පාරක් පේන්න තියෙනවා. මම දැක්කා ලිඳෙන් ඇතුලට බහින්නත් පඩි පෙළක් තියෙනවා. ඇත්ත තමයි නෝනා කියන්නේ. වතුර බින්දුවක්වත් නැහැ. මම එහෙම හිත ඉන්නේද්දි නෝනා මගේ අතින් ඇද්දා. තව ටිකෙන් මාව ලිඳ ඇතුලට වැටෙනවා. වරෙන් යන්න තවත් පරක්කු නොවේ. එහෙම කියපු නෝනා පඩි දිගේ පහළට බහින්න පටන් ගත්තා. උගේ විධානය අනුව මමද ලිංග ඇත්තට පය තිබ්බා. පඩි පෙළ බහින්න එක පාරටම මගේ ෆෝන් එක ලිඳ ඇතුලට වැටුණා. ජපෝස් කාලා. ලිඳේ වතුර එහෙම කියනවා සමගම මම බිමට පැන්නා. මට තේරුණා එන පොත හොඳ නැති බව. ඒ නුවණ නෙමෙයි. අවතාරය. මගේ කකුල් දෙකට වැඳ දන්න ગાත කෑලි 1 2 එකතු කරමින් කියන ගමන් දිව්වා දිවිල්ලක් ආතප්පාතක් නැතුව. කොහොම හරි මුලින් මම ආපු පාරට ආවේ අන්තිමට මතකයි. මට සිහිය නැති වුණා. තිලා තිලා මේ මොකද බං උඹට උනේ? කතා කරපන්. තිලා කෝකෝ නැගිටපන්. මම යන්තමින් පියවිසියට එත්ම නෝන මගේ මූණට එබීගෙන හිටියා. මට උන සිදුවීම් සමග මේ නෝනද කියලා නොදැන මම කෑ ගැහුවා. අනේ මාව මරන්න එපා, මට යන්න දීපන්. අයියෝ බේරගනියෝ, මෙන්න යකේ. තිලක් මම මචං මම S2 අරපන්. දැන් හොඳටම උදේ වෙලා. ඌ එහෙම කියද්දි හිමීට ඇස්සරියාමයි උදේ කියලා දැක්කේ. ඊට පස්සේ නැගිටලා එතනම වාඩි වුණා. මම නුවණගේ අතින් අල්ලගත්තා. මට මොකද උනේ බං? අමාරුවෙන් මුගින් ඇහුවා. උඹ බය වෙලාද කොහෙද? උඹට සහලෝලා වුණා. බලපන් උඹේ හැම තැනම තුවාල. අපි ඉස්සෙල්ලම ගෙදර යමු. එහෙම කියමින් ඌ මාව වත්තම් කරගෙන මගේ බෑගයත් අරගෙන ගෙදරට ආවා. මුලින්ම මට නූලක් මතුරලා දැම්මා. ඊට පස්සේ තුවාල පිරිසිදු කරලා බෙහෙත් දැම්මා. ඊට පස්සේ අපි උදේට කෑවා. යන්තම් මගේ ඇඟට සුවයක් දැනුනේ විතරයි. මට සිදු වුණු සියල්ල නුවණට පැවසුවා. සියල්ල අසාගෙන සිටි ඌ කිව්වේ ඔය පයින්ස් කැලේ රැට අමුතු දේවල් වෙනවා බං කියලා. උන්ට ඊයේ ලයිට් තිබිලා නැහැ. ඒකයි ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ. හුඟක් රෑ වෙලත් මම ආපු නැති නිසා උන් මාව බලන්න බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා. මම නැති නිසා උන් ගෙදර ගිහින් ආපහු උදේ ඇවිත් තියෙන්නේ සැකේට වගේ. කොහොම හරි අවසානයේ මගේ ෆෝන් එකක් නැති වුණා. මම උන්ගේ ගෙදර සෙන්සුරාදා දවස ගත කරලා ඉරිදා පාන්දරම ගෙදර යාමට පිටත් උනේ යන්තම් ජීවිතේ බේරුණ එකට පින් දෙන ගමන්. මට සිදු වුණ දේ අපේ ගෙදරටවත් මම කියන්න ගියේ නෑ. මොකද ගෙදර අයත් ඒව අහලා බය වෙයි කියලා. දැන් මේ සිදුවීම් වලත් වසර 2-3ක් ඇති. හැබැයි ඉතින් ඉදෑයින් පස්සේ රෑ ගමන් නම් තියාගත්තේ නෑ. මේ වගේ දේවල් ඕනෑම කෙනෙකුට ඕනම තැනකදී සිද්ධ වෙනවා. ඒ නිසා ටිකක් පරිස්සමෙන්